අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්න හැම දිනම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුපිරි AI tool එකක් DeepSeek ගැන. DeepSeek කියන්නේ මේක අලුතින් මෑතකදී තමයි launch වුනේ. ඒකට බලමු DeepSeek වලින් කරන්න පුළුවන් වැඩ මොනවද, DeepSeek අප්ඩේට් එක කොච්චර දුරට තියෙනවද, අනිත් ඒවාට සාපේක්ෂව DeepSeek අපිට කොච්චර වැදගත් වෙනවද කියන එක මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම Google එකට ගිහිල්ලා මේක සර්ච් කරගන්න DeepSeek AI. DeepSeek ඊට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේක උඩින්ම තියෙනවා මෙතන DeepSeek www.deepseek.com එකට යනවා. නිකන් තල්මහෙක් වගේ ලෝගෝ එකක් තමයි තියෙන්නේ. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඊපස්සේ start now. හරි දැන් මෙතනදී chat කරන්න පුළුවන් මෙයත් එක්ක. ඉතින් පදන් ඉස්සෙල්ලා බලමු කවුද කියලා. What model are you? Now and DeepSeek version 3 and AI assistant independently developed by Chinese company DeepSeek Inc. For detailed information about models and product, please refer the official documentation. Official documentation එක ගැන ඔයාලා බලන්න කියලා කියන අපි අහලා බලමු. Tell about yourself. ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර ඇඩ්වාන්ස් උත්තරයක් දෙනවා. I need more තවදුරටත් තොරතුරු දෙනවා. හරි මේකේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙයාගේ key features එක විදිහට 4ක් 5ක් දක්වලා තියෙනවා. knowledge base වෙනවා, conventional skill, ඊට පස්සේ problem solving, creativity වගේ 5ක් දක්වලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේවා යටතේ තියෙනවා. ඊට පස්සේ base of knowledge base එක ගැන කතා කරොත් මෙයාට අප්ඩේට් එකක් තියෙනවා 2024 ජූලි වෙනකම්. එතන දීක කියලා තියෙන. ඊට පස්සේ ඒකේදී මාතෘකා විදියට තියෙනවා විද්‍යාව, සයන්ස්, ඉතිහාසය, හිස්ටරි, ටෙක්නොලොජි, තාක්ෂණය, කල්චර්, සංස්කෘතිය වගේ ඒ වගේ දේවල් ගැන දැනුමක් දීලා තියෙනවා. ඒකේ අප්ඩේට් එක තියෙනවා ජූලි 24 වෙනකම්. ඊට පස්සේ කන්වෙන්ෂනල් ස්කිල් වලට natural human like conversations ඒ විදිහට කතා කරන්න පුළුවන් ස්ටයිල් එකට ටෝන් එකට එයාට කියලා දීලා තියෙනවලු. මල්ටිපල් ලැන්ග්වේජ් කතා කරන්න පුළුවන් මෙයාට සපෝට් කරනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි තව ග්ලෝබල් ඔඩියන්ස් එකට කතා කරන්න වෙන ලැන්ග්වේජස් වලින් මෙයාට කමියුනිකේට් කරන්න පුළුවන් මෙයාත් එක්ක. ඊට පස්සේ ප්‍රොබ්ලම් සෝල්විං. ඊට පස්සේ ප්‍රොබ්ලම් සෝල්විං වලට තියෙනවා මැත්ස්, ගණිත ප්‍රශ්න, කෝඩින්, ඊට පස්සේ ලොජික් ෆල්ස් ඔන්න වගේ කීපයක් දක්වලා තියෙනවා. සමහර කියන්නේ ඩේටා ඇනලයිස් කරන්නත් මෙයාට පුළුවන් කියලා තමයි එයා කියන්නේ. ඊට පස්සේ හරි ක්‍රියේටිවිටි ගත්තම ක්‍රියේටිව් යටතේ තියෙනවා රයිට් ස්ටෝරීස්, කතන්දර ලියන්න පුළුවන්, පොයම් ලියන්න පුළුවන්, ඉවන් බ්‍රේන්ස්ටෝම් අයිඩියාස් ලියන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට ගොඩක් කට්ටියට YouTube short videos වගේ ඒවා වලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේක. එතකොට මේ යටතේ ගත්තාම මෙයාට කියලා ඕනනම් YouTube ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්නත් පුළුවන් වෙයි. බලමු ඉස්සරහට ඒවා කරන්නේ කොහොමද කියලා, මෙයාට ඒවා පුළුවන්ද කියලා. What I can do for you කියන්නේ මෙයාට කරලා දෙන්න පුළුවන් answer question and explain concept. ගණිතය, කෝඩින් වගේ දේවල්, එහෙම විද්‍යාත්මක දේවල් වල concept තියෙනවා.
තියරි තියෙනවා එක්ස්ප්ලේන් කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙන්න පුළුවන් කියලා කියනවා. එයා දාලා පොඩ්ඩක් නොලෙජ් එක එයා කියනවා ජූලි 24 වෙනකන් අප්ඩේටඩ් කියලා. ඊට පස්සේ රිසර්ච් වලට හෙල්ප් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අපි ඩොකියුමන්ටේෂන් සමරයිසේෂන් වගේ ඒවා නැත්නම් ලොකු වෙබ්සයිට් සමරයිස් කරන්න වගේ වැඩ මෙයාට කියලා කරගන්න පුළුවන්. ඊට පස්සේ රයිටිං වලට සපෝට් කරනවා, එඩිටිං. ඊට පස්සේ අර මං කිව්වා වගේ බ්‍රේන්ස්ටෝමින් අයිඩියාස් වලට සපෝට් කරනවා කියලා අය මෙතන තියෙනවා. ඒකට ඔයාට මොකක් හරි ස්ටෝරි එකක් බිල්ඩ් කරගන්න ඕන නම් පොඩි වචන ටීපියක් දාලා ඒක සම්පූර්ණයෙන්ම ලියා ගන්න පුළුවන් කියන එක තමයි මෙයා මෙතන කියන්නේ. ඊට පස්සේ තියෙනවා ලිමිටේෂන්. හරි, ලිමිටේෂන් යටතේ තියෙනවා අන්තිම අප්ඩේට් එක තියෙන්නේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 2024 ජූලි 24 වෙනකම්. මේ එක්කාපු දේවල් ගැන තමයි මෙයාගේ අප්ඩේට් එක තියෙන්නේ. ඉතින් පස්සේ වෙච්ච තොරතුරු ගැන අප්ඩේට් එකක් මෙයා ගාව නැහැ කියන එක තමයි අපි දැනගන්න පුළුවන්. මෙතන මෙන්න මේ ඉන්ෆර්මේෂන් එකෙන් ඊට පස්සේ තව තියෙනවා මෙන්න මෙතන I rely on information I was trained on, so I might not always have the latest updated or my details කියලා දෙනවා. ඒ කියන්නේ ලේටස්ම අප්ඩේට් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ ඩේට් එකට වෙනකන් අප්ඩේට් එක තියෙන්න පුළුවන්. ඉතින් පස්සේ සමහරවිට ටෙක්නොලොජි එක වෙන්න පුළුවන්, මොන හරි දෙයක් වෙනස් වෙලා තියෙනවා. ඒවා යාගාව නැහැ කියලා තමයි යා කියන්නේ. ඊට පස්සේ ඇකියුරේට් එක සම්බන්ධව ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරවිට වරදින්න පුළුවන් මේකෙන් ගන්න ඒවා. නමුත් අපිට උදව්වක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි නිකන් අහලා බලමු ඊමේල් රයිටින් පුළුවන්ද කියලා. හරි, ඊමේල් ලියන්න පුළුවන්. එයා ඊට පස්සේ ටක් ගාලා ඒ ප්‍රශ්නෙටම දෙනවා ටෙම්ප්ලේට් එකකුත්. එතකොට අපි හරියට ටොපික් එකක් දුන්නොත් මම හිතන්නේ ටොපික් එකට අදාළව එයා ඊමේල් එකක් ලියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට මෙන්න මේ DeepSeek එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද බලමු ඊට පස්සේ තව අහලා video හරි, ඒක ආපුවම ටෙම්ප්ලේට් එකක් දෙනවා. කියන්නේ මෙයාට කියලා අපිට ඕන නම් අපේ වීඩියෝ එකට දාලා ස්ක්‍රිප්ට් එක ලියා ගන්න පුළුවන්. සුපිරි විෂුවල්ස් එන්න ඕන මොනවද විෂුවල් අයිඩියාස් කියලා දෙන්න බලමු නිකන් අපි මොනවද කියන්නේ. වීඩියෝ ස්ක්‍රිප්ට් ටෙම්ප්ලේට් එක දෙනවා, ඉන්ට්‍රෝ වීඩියෝ ටයිටල් එක දාන්න කියලා දෙනවා. ඊට පස්සේ ලෙන්ත් එක මිනිත්තු 3ක් විතර වෙයි කියලා දෙනවා. ඊට පස්සේ ඕපනින් සීන්ස් එකට යන්න මෙච්චර කාලයක් ගන්න කියලා දෙනවා. විෂුවල් අයිඩියා එක තියෙනවා. මියුසික් එකක් දාන්න ඕනද, මියුසික් එක මොන වගේ වෙන්න ඕනද කියලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න ඕන ටික තියෙනවා. එතනින් එහාට යනකොට කන්ටෙන්ට් එක බෙදලා මේ චැප්ටර් විදියට කඩලා ඊට පස්සේ අපිට තියෙනවා වීඩියෝ ක්ලිප්ස්, ග්‍රැෆික්ස්, ඩොකියුමන්ටේෂන් ඒවා රිලේටඩ් ටොපික් එකට දාලා දාන්න. ඊට පස්සේ ඒ විදිහට ඒවා රෙකමන්ඩ් කරලා තියෙනවා. අපි නිකන් ටොපික් එකක් දීලා බලමු. වීඩියෝ AI මෙච්චරයි, සරලයි, පහසුයි, ලේසිම වැඩේ කරලා දෙනවා යා. තියෙන්නේ මේක හරියට කියවලා බලලා මේකේ අදහස අරගෙන අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද AI වලදී අඩුපාඩුකම් වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලලා අඩුපාඩුකම් ටික හදාගෙන ඒ ඉස්සරහට කරන්න තමයි තියෙන්නේ. තමයි ඊමේල් ලියන්න පුළුවන් කියලා අපි දැක්කා. ඊට පස්සේ YouTube එකේට ගන්න ඕන වීඩියෝ ස්ක්‍රිප්ට් එක ලියන්න පුළුවන් කියලා අපි දැක්කා. ඒක ඒ විදිහට ගත්තාම මේ AI tool එකට කොච්චර පහසුවෙන් කොච්චර ඉක්මනට මේ වැටි කරන්න පුළුවන් කියලා අපි දැක්කා. බොහොම කෙටි කාලයක් ඇතුළත මේ වැටි කරලා දුන්නා. මේක ඉන්ට්‍රොඩක්ෂන් එකක්. අපි මේකේ වෙන වෙනම ටාස්ක් ගැන පස්සේ කතා කරමු. දැනට මෙච්චරයි. ස්තුතියි. ජය වේවා.